අයියෝ මාවතරින් බෙල්ල ඒ තාචි මේ සියනේ අපිට මේ ගෙදර කෙට්ටන් ආවේ. හරි බෝල මේක මේ වෙච්ච පළවෙනි වතාව නෙවෙයි. ඒකට කමන්නේ. ඒ කිව්වේ ආචි මිකල් මේ වගේ දේවල් වෙලා තියෙනවද? ඔව් ඒව දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් උඹලා යනවද? අන්නාචි කියන උතුමානේ. අනේ ආචි පුළුවන් නම් අපිට අදරෑගේ විතරක් නවතින්න මෙතන ඉඩ දෙන්න. හරි උඹලට ඕන දවසක් මෙතන නවතිලා ඉන්න පුළුවන්. හරි ආචි බොහොම ස්තුතියි. හරි මේ උඹලා දැන් කාලාද ඉන්නේ? නෑචි. හරි අර මේසේ ගාවින් ඇවිල්ලා ඉඳ ගන්න අප කැම ටික රත් කරගෙන එන්න. අනේ සිත්තගේ අදරෑට මේ නැවතිලා පොඩ්ඩක් ඉන්න පුළුවන් නේ. හරි යමන් කන්න කාලේ වෙරලා නිදාගමුම පට්ට නිදිමද? ඔව් ඒක නම් ඇත්ත යමන්. ඔයි මේ පට්ට බඩගිනි නේ මං දැන් කෑමගෙන ඉඳන්නේ. ඒකනේ කොහොමද මං කිව්වේ අර ගත්ත වෙලාවේ බිස්කට් එක පොඩ්ඩක් හරි තියවංග කියලා. කොහෙද වින් ඇහුවේ නෑනේ ගෝතයා. කෑවනේ ඔක්කොම ටික. කවුද බං දන්නේ මේ වගේ දෙයක් කියලා? මොකෝ අපිට කියලා දිවස් තියෙනවා මේ ඉස්සරහට වෙන දේවල් ගැන බලන්න. පටන් ඉඳපන්. අනිත් ඵලයන් යන්න තෝ ඔක්කොම ටික කරලා දැන් මෙතන කියවන්නත් වෙනවද? දෙන්නේ බලාපන් උඹට ඈ. අයියේ මෙන්න කෑම. නංගි කවුද? අයියේ මමයි අම්මයි තමයි මේ ගෙදර ඉන්නේ. ඒ තාචි කිව්වේ ආච්චි විතරයි මේ ගෙදර ඉන්නේ කියලා. අම්මට පොඩි අමතක වෙන ගතියක් තියෙනවා අයියේ. ඒක ගණන් ගන්න එපා. ඔන්නයි කැම ටික කන්න. හරි. නංගි ගෙදරම ඉන්නේ ඉතින් හැමදේසම. නෑ අයියේ මම ජොබ් එකකටත් යනවා. නංගි කොහෙද වැඩ කරන්නේ? අයියේ මම නම් මේ කමේඩියා ගමන්ට් එකක තමයි වැඩ කරන්නේ. හරි නංගි හරි. අයියලා කාලේ ඉවර වෙලා මගේ මේ කාමරේ තියලා නිදා ගන්න. ඔය ඉස්සරහා මේ යනකොට වමට හැරෙන්න. ඒක කාමරයක් ඇති. එතකොට නංගි කොහෙද නිදාගන්නේ? මම නම් ඉතින් අයියේ මගේ සුපුරුදු තැන නිදා ගන්නවා. බා ඊ මොකක්ද ඒ කිව්වේ? ඔයි කොහෙද බං ගියේ? ඒක තමයි බං මිමින් ඉබෙතර හැමතිකෙදි මේක ගිහිල්ලානේ. මේ හරි මේ මාස් ගානතෝ කාපන් කොයිබන්ට මේ පාට්ට වඩේගිනි ඉදිමත අයියා දැන්න නිදා ගන්න ඕන. අනේ මන්ද බං ඉතින්. කාපන් මාස් ගාන නැතුව. හරි කම. කවුද? මං මේ වතුර කොල්ලයක් පත්තු කරන්න ආවේ. නංගිද? මම මේ බය වුණා මේ සතෙක් කක්කක් දැයි කියලා. නෑ මම මේක පත්තු කරලා යන්න. හරි නංගි හරි. මන් දොරේ අකුරු දාන්න තිබ්බේ. මේ නංගි ඒකෝ මේ දැන් මෙතන හිටන් හිටපුවේ කොහෙද ගියේ? ඒකෝ මේ දැන් මෙතන හිටපුවේ කීනේ. මට මේ මොනවද බම් මේ පේන්නේ? අයියෝ මගේ ඔලේ නෑන මනස් ගාත වෙන්නේදී නිදා ගන්නවා දැන්. මේ මොකද මේ ඉන්නේ? අයියෝ මොකද නැකේ? කවුද? අයියෝ ඒ මොකද නැකේ? මොකද යකෝ කෑ ගහන්නේ මහරෑ? මොකද්ද මේ වෙලා තියෙන්නේ? එන 아무තු කෙනෙක් ගොඩක් දැක්ක බං. මොකෙද්ද ඇඳෝඩ ඉන්නව දැක්කා. අනේ මේ පිස්සු කරන්න දු නිදාගන්නකෝ බං. මොකද්ද බං උඹ මේ කන වෙලාවට කන්න දෙන්නේ නැහැ. නිදාගන්න වෙලාවට උඹ නිදාගන්නවක්වත් දෙන්නේ නැද්ද? මේ කන බලා ගන්න දු නිදාගනින් ඈ. මට කරදර කරන්න එපා. අන්න මගුලද වන්ද? ආලෝකෝට ගෑම් ගහන්න කතාව. ඇත්තටම මේ මෝ කියනවා වගේ මට මේ භීනයක් වෙන්න තිබෙන්නේ නැත්තේ. කොහෙද මට එනකොට බස්සේ නිදා ගන්න පුළුවන් වුණ එකක් ඈ. මොනවද මේ කඩවල ගන්නේ? ඇත්තට කොහොමද මෙච්චර මේ ගඩොල්තෝගයක් ආවේ? මම මේ එළියේ ඉන්නේ. මං කොහොමද එළියට ආවේ? මං නින්දේවත් කරලා නෑනේ. මොකද්ද මම මේ වෙන්නේ? යකෝ කවුද මාව දෙන්නේ ගෙනත් දෙන්නේ? කවුද මේ? උඹ කවුද යකෝ මගේ ගෙදරට අනවසරයෙන් ඉන්න?
බෙල්ල අයියෝ ඉඳාකොට අනේ මාවතරින් බෙල්ල අයියෝ අනේ කන්න අයියෝ ඒ ඔයි සැමන නැගිටපන්කෝ යන්න ඕන දැන් උදේ වෙලා ඕයි නැගිටපන්කෝ මොකද්ද බං උඹ කරන්නේ මොකද කරන්නේ නැගිටමන් බල්ලු දැන් යන්න පරක්කු වෙලා උදේ වෙලා නැගිටින්නේ ඔහොම යන්න පුළුවන් දෙයක්කෝ පොඩ්ඩක් මූණේ වතුර ටිකක් ගාගෙන මිනිස්සෙක් වගේ යම යකෝ ඒක දවසකට කියන කීයක් දැක්කද යකෝ අර මා ගේට්ටු ගාවට දැම්ම එක ඔයි කොහොමද කියලා කතා කරලා කියමු යනවා කියලා නැත්නම් හොඳ නෑනේ ඔව් කියපන් නැත්තම් හොඳ නෑනේ මේ ආච්චි නංගි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා කතා කරලා බලපන් ලපංකෝ ආච්චි නංගි කොහේ ගිහිල්ලා නංගි නම් අර වැඩට ගිහිල්ලා කියලා කියමුකෝ ආච්චි කොහේ ගිහිල්ලාද හෙලෝ සුපුනා ඔබට ඇහෙනවද මේ අපි මේ බීර එන්න බැරුව බං හිටියේ බැස්ස හින්දා අපි මේ ළඟ ගෙදරක් තිබ්බ එතන මේ නැවතිලා හිටියේ මේ අපි දැන් එන්න හදන්නේ මේ අපි කොහාටද එන්න ඕන තුම්මන් හන්දිය ගාටනේ කඩයක් තියෙනවා හරි මං එන්න ඇයි බං මේ හිටියද කවුරුවයි ගෙදර නෑනේ බා මේ කවුරුවක් ගෙදර නෑ අර වාචියක්වත් ගෙදර නෑ හරි මේ කතා කර ඉන්න වෙලාවක් නෑ මේ යමන් අර මේ තුම්මන් හන්දිය ගාව කඩයක් තියෙනවා කිව්ව මේ එතෙන්ට වෙලා ඉන්නේ කිව්ව මේ ත්‍රිවිලෙන් එනකම් හරි යමන් කොහෙද අඩේ එන කාලෙකට පස්සේනේ ඔව් බං ඔය ඉතින් දැන් ඔය කාලේ ඉන්න අවුරුදු 6ක් බං ඉන්න කාලෙකට පස්සේ කොයිද මෙන්නේ හරි කතා කරමු බ්ලොෂ් එකක් දාගෙන වැරලකෝ හරි මේ කොහෙද මම වොෂ්රූම් එක තියෙන්නේ අන්න අර පැත්තේ බා හරි බා මේ මම ගිහලා සෙනඟ මේ වොෂ් එකක් දාගෙන එන්න උමේද බං හරි කසුනා හැ කාලේ ඉන්නේ ඔව් මොකෝ ඉන්නේ වොෂ් එකක් දාගත්තද වාඩියන් ඇවිල්ලා ඔව් වට්ට අමාරුයි බං ඇඟ පත්ත නිකන් 10කින් ගහලා වගේ ඔව්නේ මට ඊරෑ එන්න බැරුණානේ බං මේ ත්‍රිවිල් එකත් මේ වැස්සාස්සේ කරුණා වෙන්න බැරි වුණා මේ ඒක නෙමෙයි උඹලා කොහෙද බං දැන් නැවතුනේ අම්මා හනුමගේ කියන්න බැරුණානේ මේ කසුන කිව්වේ නැද්ද ඒක නෑ මචං මට ඕ මුකුත් කිව්වේ නෑ මොකද්ද උනේ උනේ කියන්නේ මේ උඹට කතා කරාට පස්සේ අපි පොඩ්ඩක් මේ පාර ඉස්සරහට ගියා යනකොට ගියක් හම්බුණා උඹලට තුම්මන් හන්දියක් එහෙම අහුනේ ඔව් හම්බුණා පුතාලා ආවද ඇන්ටි මේ මුගේ වල කිරීම හින්දා මේ ඉතින් ආවා දවසක් දෙකක් නැවතලා යන්න අපෝ ඕන දවසක් නැවතලා ඉන්න පුතේ කමන්නේ මුත් ඉතින් නිකන් ඉන්න කෙනේ නෑ ඇන්ටි බැරි වෙයි මාත් මේ නිවාඩුවක් දාගෙන ආවේ ඔව් නේද ඒක නෙමෙයි පුතේ පුතාලා මේ දැන් උදේනේ ආවේ දැන් කොහෙද හිටියේ අපි මේ රෑන්ජ් නැවතලා හිටියේ මේ අර තුම්මන් හන්දියක් තියෙනවනේ අන්න එතන මේ ඊළඟ ගෙදරක ඔව් මේ පුතාලා මේ තුම්මන් හන්දියෙන් කොයි පැත්තටද හැරුණේ වම් පැත්තටනේ වම් පැත්තට කිව්වෙන් මේ ඔය දැන් මහපාරෙන් ඉස්සරහට යනකොට තුම්මන් හන්දිය හම්බ වෙනවා එතනින් දකුණු පැත්තට වෙන්න බෑ පුතා දකුණු පැත්තේ මහ කැලෑවන්නේ තියෙන්නේ නෑන්ටි අපි දකුණු පැත්තට තමයි යන්නේ මට මතක විදියට කොහොම ඉන්න පොඩ්ඩක් කසුනේ අහලා බලන්න ඔය කසුන පොඩ්ඩක් මෙහාට වරෙන්කෝ ඔය ගියාම ඔය මේ අපි අර මහරෑද්දි මේ අර තුම්මන් හන්දියෙන් කොයි පැත්තටද බං හැරුණේ අපි හැරුණේ දකුණු පැත්තටනේ අන්න ඒක නෑන්ටි අපි හැරුණේ දකුණු පැත්තට මේ පුතේ දකුණු පැත්තේ තියෙන්නේ මහා කැලෑවක් නේ මේ පැත්තේ ගෙවල් නෑනේ වෙන්න බෑන්ටි නිකන් තට්ටු දෙකේ වගේ ගෙදරක් තිබ්බා තට්ටු දෙකේ ගෙදර ඒ දකුණු පැත්තට හැරුණාම මේ පුතාලා ඒ ගෙදර නැවතලා හිටියේ ඔව් ඇන්ටි ඒ ගෙදර කවුද හිටියේ ඒ ගෙදර නම් හිටියේ මේ ආච්චි කෙනෙකුයි ඒ ආච්චිගේ දුවයි හරි පුතේ මේ ඔයගොල්ලෝ කොහොම ඉන්නකෝ මම මොන හරි බොන්න හදාගෙන එන්න මොකද බං සුපුනා අරම වැයලා ගියේ අනේ මන්ද බා මටත් තේරෙන්නේ මේ ඊරෙන් ගන්න පොඩ්ඩක් එනන් එළියට මං ගොයද ඉන්න
අද නම් බෑ බං පොඩ්ඩක් ඇඟට අමාරුයි. එතෙම යවන්කෝ. හරි හරි එහෙනම් උඹලා මේ කාමරේට ඵලයල්ලකෝ මේ මම කාමරේ හදලා තියෙන්නේ. හරි හරි මම නම් යන්න දාගන්න. ওই මේ ඉන බඩේ අමාරුවක් කියනවා බං අර ඊයේ අර ගෙදරින් කාපු වෙලේ ඉන්න නිකම් බඩේ පණුව නිකම් මොකද්ද වෙලා වගේ. මම ඉතින් මගේ කෑමකම දෙලා ඔබේ කෑමකට කෙල ගිල්ලනේ. ඒකයි. අඩෝ මේ කැත වැඩ කරන්න එපා ඈ. අම්මා බොසා good morning. good morning. අනිත් සගයන් නැගිට්ටද? නෑ බං හොතාම නිදි. උට මේ එන බඩේ කැක්කමක් අල්ලලා අනේ මන්ද. අම්මා එහෙමද? ඒ ඉදපන් ගොයනම් මම මේ අම්මගෙන් ඉල්ලගෙන මේ බෙහෙත් ටිකක් දෙන්න උට. නෑ උට එහෙම යන්නේ උට මේ ඔය මොකක්ද? පස්සේ ගියාම ගියාට පස්සේ නිකන් වාත වෙරළ වගේම සීන් එකක් යනවා. ඕක මේ තවසින් දෙයින් හරියනවා ඔකට. අම්මා එහෙමද? මේ ඒක නෙමෙයි ගම් වටේ වටයක් දාමුද? එහෙනම් යවන්නේ මේ ඔහොත් ඒක නේ උඩ කියන්නේ නේද? යමන්. වීල් එක තියෙනවන්නේ? ඔව් තියෙනවා යමන්. මේ ඒක නෙමෙයි. උඹලා මේ විශ්වාස කරේ නෑනේ අර දකුණු පැත්තට යනම ගියක් තියෙනවා කියලා. යමන්කෝ මාත් පෙන්නන්න. යමන්කෝ බලන්න. කොහොමත් ඔය පැත්ත වන් ගෙවල් තියෙන පැත්තක් නෙමෙයි. මේ ට්‍රැක් පැනලද වන්ද? යමන්කෝ. හරි යමන්කෝ මට පෙන්නන්න. යමන්කෝ බලන්න. මං කිව්වේ බං උඹට මේ පැත්ත කවුරුවත් නැහැ තනි කැලෑව. ඒකේ වුණාට බං ඉදා මේ හන්දියෙන් හැරෙනකොට මෙහෙන ගෙවල් තෝගයක් තිබ්බා. ලයික් කනුවෙන් කැලෑවක් පේන මානක තිබ්බේ නැහැ. වෙන්න බෑනේ බං. එහෙනම් මේ දැනුත් තියෙන්නේ බෑ. මොකෝ මේ පැයෙන් දෙකෙන් මේ ගලවගෙන යන කූඩාරම් කියලා හිතුවේ. ඒක තමයි බං මාත් කියන්නේ. මොකක් හරි අවුලක් තියෙනවා. හරි තව පොඩ්ඩක් ඉස්සරහට යවන්කෝ. උඹ අර කිව්ව ගෙදර හම්බුන දැනට. යවන්කෝ මට පෙන්නන්න. මෙන්න මේ හරිය තමයි මං අර එදා ගියේ තිබ්බේ. මේ හරියේ යකෝ තනි කැලෑවක් නේ බං. ඒක තමයි බං මාත් කියන්නේ. අනේ ඔන්න මොකක් කළාද කියලා. කොල්ලෝ උඹලා කවුද මේ? කොහෙන්ද ආවේ උඹලා? මාමේ මේ අපි මේ පොඩි වැඩකට ආවේ මේ පැත්තට. වැඩකට? මොකද්ද? ඌරේ කොක මරගන්නද? නෑ මාමේ. අපි මේ ගියක් හොයාගෙන ආවේ. ගියක්? මොන්නේ ගිවල්ද බොල මේ පැත්තේ? තනි ගණ කැලෑව තියෙන්නේ. එක ගියක් කොකක් මේ පැත්තේ නෑ බොල. ඒක තමයි මේ අංකල් මේ අපි බැලුවේ. මේ අපි එක දවසක් කිව්වේ දැන් දවස් දෙකකට විතර උඩදී. ගෙදරක නැවතුණා මේ පැත්තේ. අපි මේ හොයාගෙන ආවේ. මම උඹලට කලින් කිව්වනේ මේ පැත්තේ එක ගෙදරක්වත් නැහැ. ඔක්කොම ගෙවල් විනාශ වෙලා ගිහිල්ලා. තියෙන්නේ මහ ඝන කැලෑව විතරයි. උඹලට මේ ඝන කැලෑව අතරේ එක ගියක් හොයන්න වෙන්නේ නැහැ බොල. අනේ මම ඒක වෙන්න විදියක් නැහැ. අපි ඉතින් මේ නැවතුණ ගෙදරනේ. මේ මම දන්නේ නැද්ද මේ පැත්තේම පොඩ්ඩක් ලොකු ගේට්ටුවක් ඉස්සරහින් දාපුත් කට්ටු දෙකේ ගියක් එහෙම තිබ්බා. උඹලා කියන මැත්තේ ඉස්සර හිටපු ගම්මුලාදෑන් මහත්තයෙක් ගෙදර වෙන්නේදී. ඒක නම් දන්නේ නැහැ අංකල්. මේ පොඩ්ඩක් කුඩු රැවුල තිබ්බ මේ පොඩ්ඩක් කට්ටේ වගේ පෑදිච්ච එක්කනේ. ඔව් උඹලා කියන්නේ මුලාදෑන් මහත්තයෙක් ගැන තමයි. ඔව් අංකල් එහෙනම් එයා වෙන්නේ නැති. මේ අංකල් දන්නවද මේ එයා ගෙදර තියෙන තැන? මට මේ පැටලෙන්නේ නැති දන්නේ නැහැ මේ ගෙදර තියෙන තැන. කොහොමවත් අංකල් මේ මහවැස්සේ පුරා ගියේ. මේ අංකල් ඒව දන්නවද තියෙනවද? මොකද බොල දන්නේ නැත්තේ මේ ගමේ ඉන්න ඔක්කොම උන්දල් ටික ඔය හාමුදුර වෙච්ච දේ ගැන දන්නවා. මේ වෙච්ච දේ ගැන ඒ කිව්ව අංකල්. වෙච්ච දේ ගැන කිව්වේ බොල එක දවසක් ඔය ගම්මුලාදෑන් මහත්තයලා ගෙදරට හොරු කණ්ඩායමක් පැනලා තියෙනවා. මුලින්ම ඔය හොරු කණ්ඩායම ඇවිල්ලා ඔය ගෙදර තියෙන ඔක්කොම වචන වල ටික වරගම් කරලා තියෙනවා. ඊට පස්සේ ඔය සද්දේට ගම්මුලාදෑන් මහත්තයා එතෙන්ට වෙලා තියෙනවා. එතකොටමයි හොරු කණ්ඩායම ඉන්න එකෙක් ඇවිල්ලා ගම්මුලාදෑන් මහත්තයා මරලා දාලා තියෙනවා. ඊට පස්සේ අනිත් ඔක්කොම උන් ටික මරලා දාලා තියෙනවා ගෙදර. ඔය ගම්මුලාදෑන් මහත්තයාගේ නෝනයි දුවයි ඔක්කොම ටික ගෙදර ඉන්න. අන්තිමට ඔය ගෙදර මරලා දාලා තියෙන්නේ ඔය ගෙදර හිටපු මුරකාරයා. අංකල් ඒ කියන්නේ ඒ ගෙදර දැනට කවුරුවත් නැද්ද? කොහේ ඉන්නද බොල? අවුරුදු 10කට කලින් ඔක්කොම විනාශ වුණා. ඒ පොඩ මායි කසුනයි එදා රෑ නැවතුනේ කොහෙද බං? ඕයි. මොකද්ද බං එතනේ වෙලා තියෙන්නේ? එතකොට උඹලා ඉදා නැවතිලා හිටියේ කොහෙද? දන්නේ නැකෝ මට තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා.
එදා ගම්මුලා දෛනි මහත්තයට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ කියලා බලන්න ගියේ නැත්තම් මම අදට ජීවත් වෙනවා බොල. කොහෙද බං අර මිනාගේ ගියේ? මේ එකපාරටම නැතුණා බං මොකද්ද වෙලා වගේ මේ මම නම් කියන්නේ මෙතන නම් එච්චර ඉන්න හොඳ වෙලාවක් නෙවෙයි. යම ඉක්මනට යම. ඒක නම් ඇත්ත මේ යම ඉක්මනට යම.